දැන් දින කතා පොත් කියවන්නත් බෑනේ තියෙන කොල්ලු කාර්යුන්ගේ කතයි මහා සමනල්ලුගේ කතයි එපා වෙනවනේ බා. TikTok 10ක් බැලුවල හිටපන්කෝ. TikTok 10 එන්නේ content 10ක් නේ. තව ලොකු හේතුවක් තියෙනවා. ඒකත් කියලා ඉවර කරන්න. ළමයින්ගේ නෙමෙයි. පොදුවේ මිනිස්සුන්ගේ බුද්ධිය අඩු වෙන්න ප්‍රධානම හේතුවක් social media. social media ලොකුම හේතුවක්. මොකද අපි ඉස්සර මිනිස්සු කියන්නේ අපි ඇතුළු මම හිතන අපි තමයි අන්තිම පරම්පරාව පොතපතක් කියවපු අන්තිම පරම්පරාව අපි. දැන් ඔයාලා කරන්නේ නිකන් ෆ්‍රී වෙලාවට පොතපත කියවනවද? නැහැ. කතා පොතක්වත් කියනවද? නැහැ. හෙන කලාතුරකින් තමයි මොකක් හරි කතා පොතක් හරි කියවන්නේ. දැන් දින කතා පොත් කියවන්නත් බෑනේ තියෙන කොල්ලු කාර්යුන්ගේ කතයි මහා සමනල්ලුගේ කතයි එපා වෙනවනේ බා. දැක්කනේ පහුගිය කාලේ ඒවා නොකියවන එක හොඳයි හරිද? සමනල්ලුන්ගේ කතයි මහා එපා වෙනවා. ඒවා කියවන්නේ නැති හොඳයි ඒක අතකට. එතකොට ඒක සිරා හරිද? ඒ කාලේ අපිට තිබ්බ දෙයක් කියවන්න. එහෙම නැත්තම් අපිට තිබ්බේ එහෙම පොතකුත් නැත්තම් උඩ බලන් හරින්න නිදහසේ හිතන්න වෙලා තිබ්බා. දැන් ඔයා කල්පනා කර අහපන් හරිද? දැන් මොකද්ද පොත හලෝ කියලා අහන්න එපා. අර වෙන ප්‍රසිද්ධ වෙච්ච පොත් සෙට් එකක් තිබ්බේ. පහුගිය කාලේ මාත් එක දැක්කට පස්සේ දැන් එහෙම සීන් එකක් කියලා. සිද්ධිය තියෙන ඔයා දැන් ෆ්‍රී වෙලාවක් කියලා කොට තියෙනවද? කල්පනා කරන්න. ඔයා නිදහසේ අහස බලන් හිටපු කාලයක් කල්පනා කරන්න. නිකන් බස් එකේ යන ගමන් ඔයා පාරේ යනකොට වෙල් යායක් දිහා බලන් ගියපු කාලයක් නිදහසේ පොඩ්ඩක් නිකන් හුස්ම ගත්තා වගේ කාලයක් ඔයාට තිබ්බද? මම මේ උඹලා හුස්ම ගන්නව නේ හුස්ම ගැනෙනවා හරිද? ගාරේ නිකන් ඉන්න නිසා හුස්ම ගැනෙනවා. මං කියනවා තේනවද මන් දන්නේ නැහැ ඔයාලට හරිද? ඔයාලගේ මනස රිලැක්ස් නැහැ. ඇයි මේ මනස රිලැක්ස් නැත්තේ? නිකන් ඉන්න හැම විනාඩි 5ක් වාට නිකන් ඉන්න හම්බුනොත් දඩස් ගාලා තරගත්තා. කර ඉන්නවා. TikTok 10ක් බැලුවල හිටපන්කෝ. TikTok 10 එන්නේ content 10ක් නේ. එකක දිනනවා කෑම උයන එක. ඊළඟ එක travel කරන එක. ඊළඟ එක එනවා බාගෙට ඇඳගෙන නටන එක. ඊළඟට එනවා වෙන මොකක් උගන්වන එක. ඊළඟ එක සර් කෙනෙක් motivation talk එකක් දෙනවා. ඊට තව මොකක් හරි එකක් එනවා. එක්ක මහින්ද මහත්තයා හරි කොහින් හරි රිංගලා එනවා. මොකක් හරි මගුලක් එනවනේ. ඒ කියන්නේ content 10ක් බැලුවොත් ඒ කියන්නේ වර්ග 10ක් එන්නේ. එතකොට ඔයාගේ focus එක වැඩිද වෙන්නේ අඩුද වෙන්නේ? අඩුයි. ඔයාට තප්පර 5කට එහාට focus කරන්න බෑ. ඕකට ප්‍රධාන හේතුව ෆෝන් එක. අර ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. පුළුවන් නම් ඔයගෙන් පොඩ්ඩක් මිදිලා මේ ඇකඩමික්ස් වලට සෙට් වෙන්න නැත්තම් අර ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට එනවා.